හායි යාළුවනේ අපි අද හදන්නේ ජම්බු අච්චාරුවක්. අපි ඒකට මුලින්ම ජම්බු ටික හොඳට සෝද ගන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපි ජම්බු ගෙඩිය දෙකට කපා ගන්න ඕන. ඊට පස්සේ අපි මෙන්න මේ වගේ ජම්බු වල තියෙන ඇට ටික අයින් කර ගන්න ඕන. මොකද ජම්බු ඇට කැවුනොත් අපේ අච්චාරුව තිත්ත වෙනවා. හොඳට හොදලා කපාගත්ත ජම්බු ටික භාජනයකට දාගන්නවා. ඔන්න අපි දැන් මේකට ලුණු කුඩු ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ ගම්බිරිස් කුඩුත් එකතු කරනවා. ඔයාලා සැරට කන්න කැමති නම් අපි වගේම මිරිස් කුඩුත් එකතු කරගන්න. මම මේකට පැණි ටිකක් දාගන්නවා. ඕන නම් සීනිත් දාන්න පුළුවන්. පැණි තියෙන රසයි හින්දා මම පැණි ටිකක් දාගත්තා. මං හදපු අච්චාරුව අපි බලමු මේකට මොනවා කියයිද කියලා. අද බලනවද? ජම්බු ශාලියමයිනේ. කාලා බලන්න. බාහිද පරිණහකුත් තියනවා ලස්සන. මොනවද මේ? පැන් නිවානේ සුද්දා. මේ පැණි thank you. thank you හැමදාම රස කෑම හදලා දෙනවට. Wait ka. Ah. Wala na.